ඔයා කැතමිනි හරිද? ඔව් මං කැතමිනියා තමයි. ඉතින් මොනවද කරන්න කියන්නේ? මොකා? මෙතන හිමිච්ච වගේ ඉඳගෙන සේරම යටි කූට්ටු වැඩ ටික කරලා සේරම අයිති කරගන්න හදන්නේ ඔයා. දැන් එතකොට මේවට වගේ කියන්න ඕන මමද? බලනවා සාලේ මැද්දේ හාරපු වල. වල? කවුද ගන්න? එතකොට අර හිලට දාලා වෙඩි තියන්න කිව්වේ. ඇයි ඉතින් කවදාවත් නැතුව මං කියන්නේ ඇහුවේ. දන්නවද ඇයි කියලා? මොකද? ඔය කටට දාලා වෙඩි තියන්න බැරි හින්දා. ඔයා හිතාගෙන ඉන්නවා හරි සාර්ථක මිනිහෙක් කියලා. ඔයාට හරියට කැමකත දාගන්න බෑ. ඔයාට ඒකවත් බෑ. මට දැන් තදේනවා හොඳට. අනේ නිකයි යනා. වැඩිය ගැහුවොත් මට ලම්පරක් කරනවා. කිව්වම අහනවා මට තදේනවා. මොකද අහුවෙන්නවත් නැහැ අතට. එනම් ඉන්නකොට පොට්ටෙන්ද බියා අනේ මං හිතලනේ මෙහෙම දෙයක් කළේ. Please do not block the entrance gate to අවහිර නොකරන්න අපිට යන්න එන්න විදිහක් නැහැ. And literally this වේසිගේ පුතා parks here. You know? මේ වගේ ගොබ්බයෝ ඉන්න නිසා තමයි රට හැදෙන්නේ නැත්තේ. මෙතන නාන්න හරි ලස්සන තැන නේද? නන විතරක් නෙවෙයි. එහෙනම් නාන්නත් නිකයිනත් ලස්සනයි. ඒ කොහොමද? නානාගේ ලස්සන බලබලින්. මෙතන ලස්සන වෙලා තියෙන නානායගෙන් නෙවෙයි. එහෙනම් නාන්න නැති අයගෙන්. දුවා! ඌද මේ පෙම්මතා! ඌ මගේ ජම්මන්තර වෛරක්කාරය බව උඹ දන්නේ නැද්ද? ඌත් එක්ක උඹ සම්බන්ධය තියාගත්තොත් මම ඌව ඉතුරු කරන්නේ නැහැ. අනේ ඩැඩි විජි කොයි තරම් ඉනිසන්ට් කෙනෙක්ද? Dad, you have to understand. අතේ මහපියා! උඹ මේ බොරු ඉංග්‍රීසි කල් දාලා මාව බය කරන්න එපා. යකෝ ඉංග්‍රීසි දන්නවනම් මම දේශපාලනය කරනවද? ආබයි අයිතිකාරයාද විශේෂ බැහුයි. අංකල් තෝකන මහපියකෝ! මන් අරමාදේ පාගේ කියලා ලව් ගන්න. ජොක්කා යා සුද්දා මේ විදියට තනි වෙයි කියලා දන්නවනම් එදා මොන්ටිසෝරි අතින් අල්ලන් හිටපු එයාව කපතාවත් අත්තරින්න අම්මා පල්ලා උත්තෝ උදේ මේක අහගනින්. අපි හැමෝටම පඩ යනවා. පඩ ගඳයි. පඩ සුවඳ කවුරුත් නැහැ. ඔබ කෑල්ලත් එක්ක ඉන්න වෙලාවක අපිට පඩයක් යන්න આવොත් ඔබක යවන්න නැතුව හිර කරන් ඉන්නවද? ඇයි එහෙම කරන්නේ? ඔබට ලැජ්ජයින්ද? මතක තියාගනින්. ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු හැමෝම තනක් කොතනක් නැතුව පඩය වුණා. බය නැතුව අනිදාට ලෝකෙට කෑ ගහලා තියපන්. මම විවෘත මිනිස්සෙක්. බය නැතුව. අපි අද බලමු මචං අපි කැමතිම විෂය මොකක්ද කියලා. හරි මගේ රීච් හොඳ නම් බෑලා මචං මේ වීඩියෝ රීපෝස්ට් 1000ක් ආවොත් එහෙනම් මම මොකද්ද කරන්නේ කියලා තියෙනවා මචං ස්ටෝරියක් දාලා මගේ දැම්මම ගිහිල්ලා බලන්න. ඒක නම් මචං හිමින් නෙමෙයි යාතන දෙන්නේ. හරි දැන් බලමු මචං මේ අපි කැමතිම විෂය මොකක්ද කියලා. සිංහල වලට මම ගොඩක්ම කැමති. මොකද මචං මේ සිංහල සර් සුපිරියක් ආයේ ඉතින් කුණු හරප නන්න. අතින් අද මම මෙහෙම කුණු හරප කියන්නේ ලොකුම පිටුවහලක් වුණා මේ සිංහල විෂය මචං මට. අනිවාර්යෙන් මේක දාන්න ඕනේ අංක 3ට. ආගම මචං චූටි ටීචර් කෙනෙක් කියන්නේ ආගම දහම ලැබි කොල්ල මචං මම අනිවාර්යෙන්ම ආගම මචං උඩ තියෙන්න ඕනේ අංක 5. විද්‍යාව ගන්නපු ටීචර් පෙන්නන්නත් බෑ. මට අයිසෙක් නිව්ටන් පෙන්නන්නත් බෑ. පයිතගරස් පෙන්නන්නත් බෑ. කගෙද පයිතගරස්ගේ අම්මට මමත් කියන්න බරු උපමාවක් තමයි උපමානේ මම කියන්නේ ඇත්ත ඔය මේ කාලේ තියෙන ආදරයක් නෙමෙයි ඔකර හෝමෝන උත්තේජනයක් නිකන් උඹලා මේ
එකම මැසේජ් කරගෙන දැකලුවට තේරුමක් නැහැ. තේරුම් ගනි ඒක. මොකක්ද කියලා පොඩුමට බයෝ වලින් කියලා දෙයි කියලා. ඒක හෝමෝන වැඩ කරන නැති ප්‍රශ්නයක් නෙමෙයි. තෝ උඹලා දැකලා වැඩි ඒක ප්‍රශ්නයක් තියෙන්නේ. හලව් කරගනිකෝ. Что там кашем? Что я? Где? Что там кашем? Что хочешь? In nomine Patris et Filii et Spiritus. Господи, пожалуйста, спаси и сохрани. ඒවා කරන මිචාරිත් නශින් ඔගේ අම්මගේ අප්පගේ දෙපළේ මං FB ආවේ නෑ. මං FB ආවේ මගේ සල්ලි වලින්. මම මහන්සි වෙලා හම්බ කරගත්ත සල්ලි වලින් FB ආවේ. Good. මේ අතරින් චිත්‍රපට ගීයක් වන්නේ කුමක්ද? A. මේ සිංහල අපගේ රටයි. B. පනාමුරේ ඇත් රාජා. C. ලෝනා මුනිරාජගේ. D. අක්කේ අක්කේ අර බලන්න. මේ සින්දු අහලා තියෙනවද පුතා? පොඩකින්කෝ දැන් ඔයා ඔය කිව්ව වෙන් කරපු එකේ පනාමුරේ ඇත් රාජා අහලා නැහැ. පොඩකින්කෝ දැන් ඔය ලෝනා මුනිරාජගේ අහලත් නේ. නැහැ. පොඩකින් මේ ඔබේ 6 වෙනි ප්‍රශ්නේ රුපියල් 20000යි. මේ අතරින් වැවක අතිරික්ත ජලය පිට කරන ස්ථානය කුමක්ද? A. සොරව්ව. B. පිටවාන. C. බිසෝකොටුව. D. සලපනාව. ඔය මේ ප්‍රාදේශීය වැවක අතිරික්ත ජලය පිට කරන ස්ථානය කුමක්ද? දන්නේ ඒක උත්තරේ දන්නේ. ඉතින් වක්කිවිය යුතු മന്ത്രിවරයෙක් දෙන උත්තරයක් නේද? මම දන්නේ. මම කීමෙන් කියලා දන්නේ නෑ. මොකටද ඔය මෙහි ආවේ? මම කියන්නේ ජනාධිපති මම කියන්නේ නෑ නෑ එහෙම කියන්නේ. මම කියන්නේ නෑ. මම කියන්නේ නෑ. නෑ නෑ එහෙම කියන්නේ. ඒක උත්තරේ දන්නේ. ඉතින් වක්කිවිය යුතු മന്ത്രിවරයෙක් දෙන උත්තරයක් නේද? අනන්න පච්චේ අන්න බං මාස් දෙනවා. මාස්ටර්. ඔහොර බල්ලා. පුතා ගන්න වැටෝ බලයන් මාස්ටර්. මාස්ටර්. පාඩේ බලයන් කොතන්ද ආවේ මාස්ටර් මේ මොකක්ද අර උඹලා උදේ කරපු ආහාර වැඩි? මොකද්ද පාර වැඩේ? මට කටට ගන්න කියනවනේ. එලේලි කප්පාරේ යන්නේ යන්නේ ඔබ නෝ වෙලේ. ඔබම බලන්න. 5 minutes later මොකද ඔය දෙන්න රණ්ඩු වෙන්නේ? ඇත්තටද විහිළුවටද? එක පකිර කෙනෙක් රිසල්ට් අහන්න බා. ටොපි ඉන්නකම් ගරහලා මගේ ක්ලාස් B එකකට ගෙවන්න. මගේ ක්ලාස් B අනේ පුතේ රිසල්ට් බින්දුවයි. ෆේල්. තුනම ෆේල්. ඇයි සර් කෙල්ලෝ මෙච්චර පැෂන් කරන්නේ අපිට පෙන්වන්නද? කොල්ලෝ දැනගන්න ඕන දෙයක්. දැන් බල දැනගන්න ඕනේ මෙහෙම සීන් එකක්.
ගොඩක් වෙලාවට කෙල්ලෝ පැෂන් කරන්නේ පිටරට තියෙන මොකක් හරි එකක් බලාගන්නේ. සපත්තු දෙක ඇමරිකාවේ උඩින් යනනේ තමයි කියන්න යන්නේ එක එක රටවල් වල තමයි පැෂන් එක. කියන්නේ සුද්දෝ කියලා හිතන් ඉන්නේ. හරි. සුද්දෝ කියලා හිතන් ඉන්නේ. දැන් රටේ ඉඳලා එන ඇපලුත් එහෙමනේ. බෙහෙත් ගහලා ලස්සනට රවුම් කරලා පාට කරලා පොත්තත් පොලිෂ් කරලා ලේබල් එකකුත් ගහලා තව ලස්සනට කරලා තමයි එවන්නේ. ඒවා රස කර කර කන කලාවත් ඉන්නවා. හැබැයි හොඳට මතක තියාගන්න ගමේ හැදෙන සමහර රස පළතුරු තියෙනවා ඊට වඩා රසයි. කාලා බලන්න. hey.